මිස් මම කලින් කිව්වනේ දැන් බ්‍රෙස්ට් ෆීඩින් කරන කාලේ ෆස්ට් 5 years මම ෆුල් ටයිම් වර්ක් කරේ නැහැ. හැබැයි අර පාර්ට් ටයිම් වැඩ කරන්න යනකොටත් මම කොහොම හරි බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා තියලා යනවා. ඉතින් බබාගේ කෑම ටික හරි. හැබැයි සමහර වෙලාවට එළියට ගියාම මට කෑම වීල මග ඇරෙනවා. ඒක බබාට බලපාන විදිහක් තියෙනවද? මට වඩා අම්මට බලපාන්නේ. මොකද අම්මගේ කෑම දැන් ගොඩක් අම්මලා කරන ලොකු වැරද්දක් තමයි පැංචාට කිරි දෙනවා, කිරි දීලා ගෙදර වැඩ ටික කරනවා, ඊට පස්සේ දුවගෙන රස්සාවට යනවා, රස්සාවට ගිහිල්ලා කන්නේ නැතුව වැඩ කරනවා. ඇත්තට මේක නම් ඉතාම නරක දෙයක්. මොකද මේ ශුද්ධ පෝෂක අවශ්‍යතා අම්මා කෙනෙකුට හරිය වැඩි. ඊට පස්සේ ටික කලක් යනකොට ස්කින් එකේ ගැටලු වෙන්න පුළුවන්, ඇස්වල ගැටලු වෙන්න පුළුවන්. ඊට පස්සේ කොණ්ඩේ යනවා. මොකද ලස්සනට නිරෝගීව අම්මා කෙනෙක් ඉන්නවා කියන්නේත් බබාට තියෙන ලොකු බෙනිෆිට් එකක්. අම්මා කෙනෙක් කාර්යබහුලයි කියලා පැංචාට කිරි දෙනවා කියලා පැංචාගේ වැඩ කියලා තමන්ගේ පෝෂණය නම් මග හැරගන්න හොඳ නෑ. මොකද බබාටයි අම්මටයි දෙන්නට මේකෙන් වෙන්නේ ලොකු අනර්ථයක්.